ගොඩක් සිද්ධ වෙනවා මේකේ. අර පොළොවේ තියෙන කූඩු උඩට ගන්නවා ඒක. මේ පොළොවේ කූඩු තියෙනවා. ඔය බලන්න පත්තු වෙන ඇතුලේ මේ කූඩු උඩට ගන්නවා. අරගෙන කරත්තට ගියා යවනවා ඊයකට. ඒ විදිහට තමයි මේව නිර්මාණය කෙරුවේ. අද බැරුව ගියා. ඒක අපි උත්සාහ කරමු ඒකත් එක්ක. පුරා සතියක් දින 10ක් වගේ කාලයක් මේ වගේ කූඩු ප්‍රදර්ශනය කරනවා. මීට වසරේ 11කට පෙර මේ කූඩුව නිර්මාණය කෙරුව 8පත්තන් 18පත්තන් කූඩු තියෙන්නේ. ඒ විදිහට තමයි මේක නිර්මාණය කළ දිගින් දින අවුරුද්දෙන් අවුරුද්ද දියුණු වෙනවා. අද තාක්ෂණයේ දියුණුව ඒ අනුව තමයි අපි මේ විදිහේ කූඩු මේ ආකාරයෙන් නිර්මාණය කරන්නේ. පොළොවේ යන කූඩු තියෙනවා. ඒක අපි ගන්න උදේට. අද බැරුව ගියා. පොළොවේ යට වතුර මට්ටමක් තියෙනවා. මේ මට්ටම හින්දා ගන්න බැරුව ගියා. කොහොමද මේ බලන්නකො. අඳුරනවා වගේ. ඕන කෙනෙකුට ගිහිල්ලා කියන්න පුළුවන් දලදාවත් පන්සලේ බැරුව. කියලා එවන්න ආල්පාලනක් කියලා කියන්නේ. ලක්ෂණ කූඩුවක් තියෙනවා. අද නම් බලන්න බැරි වුණා යට තියෙන කරත්ත යට යනවා කූඩු වේනවා. විතරක් ඒගොල්ලෝ හදනවා කිව්වා. අද අපි ඉක්මනට පෙන්වන්න ඕනේ ඉන්න මේ ආකාරයෙන් පෙන්නවා. ඒක අපි උත්සාහ කරනවා මේ අත තියෙන කූඩු උඩට අරගෙන පෙන්වන්න. මෙතන ඉන්න යක්ෂයෙක්